hello කොහමද? අද ක්ලීන් කරන්න හදන්නේ මුළු කාමරේම. හරිද? එළගිරි. නාව කාමරේ වෙන්න පොඩ ඉන්න. හරි ලස්සනයි. සුපිරි පේනවනේ. වැඩි ගණන් ගන්නපා. එහෙම තමයි. මේ සුපිරි අරම තියෙනවා. Oh no. ඒක ඕනේ. ඔන්න ඉදිරිය තියෙන කාමරේ හදන්නේ ක්ලීන් කරලා ගන්න. හොඳයි හොඳ තත්ත්වෙන් තියෙනවා මේ තුවක් උකුත් තියෙනවා. Fuck you, bitch! Shut the fuck up! You're gay! ඊපස්සේ මෙතන මෙහෙම ගියාම අදුද කුඩිද හනවනා පනම් පුරුසුලනා නම්බුකාරතෝ මුලගේ මහරජා මං ඉකිරි ජකරි හඬවනා දැන් ක්ලීන් කරන් තියෙන්නේ. ওই විදියට තමයි තියෙන්නේ මෙන්න මෙහෙම මොකක් කරයක් තිබ්බා. ඒ තියෙන ටොප් බඩු. යෝ සමි එනවා නේද ලස්සන. ඔය සේරම ක්ලීන් කරන්න ඕන සුද්දා. wow! එළගිරි. පටන් ගමු. Man, I'm dead. පටන් ගමු. සම්මෝක් කර මට තියෙනවා නේ කරන්න. What do you mean by that? ඩිංගෙන් එක අමතක කරනවද? මේක අස් කරන්න කලින් මේ වැඩක් තියෙනවා. දැන් කී වෙලා? මලගෙඩිය. වෙලා එකම තාත්තෙන්න කලින් මේ බටයක් පහදන්න මල් හාත්තිලා වයි ඒක පහදන්න ඕන. මෙන්න මේක පාදන්න ඕනේ. තව ටිකක් පාදන්න කියලා කිව්වා. කොයි ලෝකෙන්ද මම බටේ යන්නේ? මගේ බටයක් තියෙයි කියලා කිව්වා. ඒක පාදන්න කියලා කිව්වා. කොහෙන්ද ගන්න බටේ? මාරසීක. මම ඉතින් බටේ හොයා ගන්නත් ඒක කරලි වෙලා තමයි කාමරේ ක්ලික් කරන්න ගන්න වෙන්නේ. අපි දැන් ඒක පටන් ගමු. ඒක කරලා ආවන් ලේසි වැඩ. හරි? යමු. Bruh. මේක දාගන්න එපා ඔක්කොටම ගන්න. අම්මා චෞදු ඒකේ පත හිලා. එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. මේ ගැනවින්න ආමි කුඩි වෙන හරි සන්තෝෂයි මුතුන කුඩු වෙලා අපේ මදරිල්ලෝ ඇලවංගු ගහලා මෙන්න මේක මේක ගහලා මේකට කුඩු වෙලා ගිල්ලා තාත්තා කිව්වා ඒක හදන්න මේ සුද්ධ කරලා දෙන්න කියලා සුද්ධ කරා මම. A few moments later ඕවා කර ඉන්න වෙලාවක් නෑ. ඊට වැඩි වැඩ රාජකාරී තියෙනවා මට. රිප්ලේස්මන්ට් එක තාත්තාවන් කරේ. ඒවනේ. මඩ සෝදා ගන්න ඕනේ. එළගිරි. දැන් ඉවරයි. ඒක ඉවරයි. යවන් දොරවලෙන් ඊපස්සේ දොර වහනවා. සතුරු ආක්‍රමණ බහුලයි. පේනවනේ හාරපු වල කමන්නේ. දොර වහපන්. මට හුදු. අම්මේ හුදු අම්මෝ. ඇඟිල්ල. ආව්. අම්මෝ. වැදුනා. අපේ අම්මා. අම්මෝ. කෙලවිලා ගියානේ මේ රබ්බර. ආව්. අම්මී. ව්‍යාජිට හාල් කරන්න. කෙලවිලා ගියා ගිටට. පේනවද නැහැ. හරි ඒක වැඩක් නැහැ. වෙලා ඉවරයි. කොලොන් දෙන්න. ඉතින් කොලොන් දෙන්න. ඇඟිල්ල ඉවරයි. ඇඟිල්ලට මග බැගලා කරන් දෙන්නේ. දැන් වැඩ පටන් ගන්න දී. දැන් මේක අස් මොනෙම අපි බඩු ටික එළියට අදින්න. මේක අස් කරගන්න ඕන අද මොකද මේකේ මේ මම පොඩි ජකබ්ලාස් ඉන්නක් දාලා මේක අලු කියන්නේ දැලි කාබන් බහුල ප්‍රදේශයක් වෙලා තින්නේ. මේක හින්දා අස් කරමු. යමු. meanwhile පනම් පුරුසුලනා නම්බුකාරතෝ මෙන්න මේක මෙහෙම ගත්තා. මේක ගත්තා. ඔය ටික ෂේප් එකේ එළියට දාගමු.
එතනක් තියෙනවා නේද? හරි. ටික ෂේප් එක එළියට දාගමු ගන්න. හරි. සහිත මේ මාගේ මංහඩු රැක්කයක් හොඳේ. ඔයාලටත් ඔන්න හදාගන්න මේ කන්ටැක්ට් කරගන්න. Okay. ඊළඟ හදාගන්න ඕන. ඕන රැක්කයක්. ඕන මේ විදිය රැක්කයක් හදලා දෙන්න. හරිද? You weird. අයියා. එහෙම තවල් එක. මේක හදාගන්න මෙතන. මේ වැඩකුත් නෑ මට. Relax. තමන ආස් කරන් තියෙන්නේ දැන්. Whoa, calm down, Jamal. මේක මගේ පිලෝ එක. කොට්ටේ නෙමෙයි. මේකට කියන්නේ කොට්ටි කියලා නෙමෙයි. What did you say, nigga? Spacia. This is a spacia. Okay. Idea udah. Karangnya sama dia teh. Bye. Itu percaya. Adik, cari mana? Kau mau tahu apa ini? Tolong. Ini sebenarnya coba dulu rekomendasi gua. Gatal lagi nih. Rekomendasi gua seperti ini. memang ada dumbbell deh kan mengkota gitu ada dumbbell deh itu ram kilo 10 gitu bara penna nih dia nama body anak tunggal dari mega dari pasti mega ambil jangan tidak pasti mega padas what is this German Jack okay මම හැමදාම ගහන්නේ මේක තමයි මේක සුපිරි බාණ්ඩේ හැමදාම උදේට උගුරක් ගහුවන් දවසම වෙරි හරි තාමගේ රත වාහන අංශේ වාහන දෙක තියෙනවා මේ දෙක තමයි টොප් බඩු මෙයා කෙනිම මෙහෙම කරපු ගමන් යනවා 60ට කෙරිම පිකප් එක මේ 60 කිලෝමීටර් 1170යි හරි මේවා මේ 100ට පිකප් කරන්න යන්නේ මිලි තාප්පර 2යි ඕකේ ඊසි පිකප් කරන්නේ මිලි තාප්පර 2යි යන්නේ ජීවිතේට මේ වගේ වාහන හොයාගන්න බෑ මොකද මැරෙන්න වෙනවා ඔය වගේ වාහන වල කිය Just got faded. මිලි තාප්පර 2කේ 100ට පිකප් කරනවා හරි මේක තමයි මචං මගේ මාලේ දැනට නම් අවුලක් නැහැ මේකේ රන් රිදී දෙකම තියෙනවා ඊට පස්සේ මුතු තාම ඇල්ලුවේ නෑ Okay. මුතු කැටයව මෙතෙන්ට අල්ලනවා එතකොට රන් රිදී මුතු මැණික් මැණික් කැටයකුත් අල්ලනවා මෙන්න මේ හරියෙන් එතකොට රන් රිදී මුතු මැණික්කේ සේරම එකට ඔබ්බවල හදපු එකම ලෝකේ තියෙන එකම මේ මාලේ තමයි මේක එතකොට මේක දැනට රන් රිදී දෙක තියෙනවා මුතු මැණික් දෙක අල්ලනවා තව ටික දවසකින් තා තියෙන මෙන්න මේක ගැන කතා කරන්න ඕන මේක මචං මේ දාලා දවසක් ගියපු ගමන් මෙන්න මෙහෙන් ඇලෙනවා ඒ කියන්නේ එච්චරට මේක කම්ෆර්ටබල් හරිද The hell are you supposed to be? මේක පේනවනේ ඇලිච්ච පාරව මේක එච්චරටම සුපිරි ඒ කියන්නේ වරෙන් Relax. නැති ඔන්න ඕක මේ කියන්නේ මාර සුපිරි මේක මේ පාරවල් ටිකක් තියෙනවා ඕව හොදලා ගත්තා සුපිරි What do you mean by that?
ඕකේ රෙදි ටික ඉතින් අස් කරේ නේ මොකද කරා ඇඳත් අස් කරා හැබැයි ඇඳ අස් කරපු එකේ අපරාධී කියලා හිතුවා හැබැයි ඇඳ වෙන පැත්තකට දාගන්නත් හිතුවා මොකද කරා මේක අතර ගමු මේක අනේ අන්න බලන්න තුන මේ පුණ්‍ය කර්මය කෙසේ දෙයක් මෙන්න මේ විදිහට තනි අතින් අතු ගන්න පුරුදු වෙන්න ඕන හරිද මොකද එක අතකින් කැමරා එක අල්ලගෙන අනිත් අතින් අතු ගන්න බෑ හරිද ඒකින්ද මෙහෙම අතු ගන්න පුරුදු වෙලා තියෙනවා කට්ටිය මං වගේ තේරෙනවනේ අනේ එහෙම හරියන්නේ නැහැ බා මොන ලබ්බද නේ මෙන්න මෙතන තමයි මේක දාන්නේ. සුපිරි මෙන්න මෙතනට ඇඳ දැම්මා. ඒක සුපිරි මේ ටික. දියනවා. මෙතනට ගන්නවා හරියයි. දුඩට නගලා. සුපිරි අර තියෙන්නේ. මෙතනට මේස වැටුණා. අවුලක් නැතිද? මේක දාන බිත්තිය පැත්තට. ඒ කියන්නේ බිත්තිය පැත්තට තමයි මං ඉන්නේ. හරිද? ඒ කියන්නේ එළියට නෙමෙයි මං ඉන්නේ බිත්තිය පැත්තට. يعني මෙන්න මෙහෙම තමයි මට පේන්නේ. මෙන්න මෙහෙම දොර පේන්නේ. හේ කොහොමද ඒකනේ? ඒක සුපිරි. ඔබට. ඒතර තමයි දාලා දෙන්නේ. බලමු. අතන ගියොත් මේකට හයි කරන්න බෑ. හයි කරන්න බැරි මොකද මේක කොටු මේක රවුම් වේදනිත හිලතයි චූටි හිල් දෙකුත් තියෙනවා ඉඟිට ගහකොත්ම හික්කෑනවා අන්න ඒ තරදා තියෙන දැන් ඉතින් ඕකට කෑලික් කියන එක අයියෝ ඕකට කෑලික් කියනවා අවුලක් නැහැ. අමාදුම් පස්සේ කෑල්ල ගෙනලා හවසට කෑල්ල ගෙනවා ගෙනලා දාන්න. ඩාඩි දාති. හරිම හොට්. ග්ලූ ගන් එක ගෙනල්ලා පක් කරගමු. හරිනේ. පක් කරන්න වැඩ නැහැනේ. කරන්ට් එක දෙන්නේ කියන්නේ මේකට. ආලේ හුට්ටක් කරේ. නෝයාගේ සංසිද්ධිය තමයි මට වෙන්නේ. ආනේ බේරිලා එන්න. බේරිනවා ඒක. සුපිරි. හරි ඔක බේරුණාවි ඉතින් ගන්න බෑ මම බේරුණා හරි ඉතනත් බලන්න එනකි මේ විදිහට අලව ගන්නවා දැනට කාමරේ හරි හඳ ඕකේ ඊපස්සේ වැඩි ඕකේ ඊපස්සේ මෙතන ඕකේ ඔෆිස් චෙයාර් එකක් වගේ දින්න ආයෙත් ඉන්නේ ටික ඕකේ ඒ ටික ඊට පස්සේ එකක් අඩුයි අපි ඩස්බින් එක මෙතනින් අයින් කරමු. එක දාගමු මෙතෙන්ට. හරි. අන්න ඒ විදිහට. හරි. ඒක හරි ඊට පස්සේ මේ ටික ඕකේනේ. මේ ටික ඕකේ. මේ ටික අවුලක් නැහැ. පිටිවල කර තියෙනවා. පේනවනේ. අර හිතන්න එපා වැඩි. මේ සබන් එහෙමත් තියෙනවා එතන. එහෙනම් ඒ කොල්ලෙක්ගේ රූම් යන්නේ. ෆෝන් එකක් තියෙනවා පොඩි. වැඩි තමයි දින්නේ. අවුලක් නැහැ. හස්ස වෙන්නේ කොල්ලා. පේනවනේ. අර ලස්සන මලකු කටේ ගහගෙන අසෙන් මේක තියෙනවා මචං උෂ්ණත්වය පාලනයට මගේ ඇඟේ උෂ්ණත්වය ඔකේ නැතු වෙන මොකුත් නෙමෙයි මගේ ඇඟේ උෂ්ණත්වය පාලනයට ඒක තියෙන්නේ හරිද තව එකක් දෙයක් ගේන්න තියෙන්නේ අනේ තුනක් තියෙනවා ගේන්න මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මේක තියෙනවා ඒක තමයි සුපරිම් බණ්ඩේ
මේ කුස්සගෙන යන් අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසකවා ඒතන ගමනේ ඔතන හොඳයි එතන හොඳයි මේකට තමයි දැන් තියෙන්නේ ෆෑන් එක ගෙනියන්න එහෙනම් ගයිස් වෙනම දවසක් දාගෙන සුද්ධ කරන්න වෙනවා මොකද මේකේ කාබන් මේ වෙලා මම අර රෙද්දක් කරන්න ගිහිල්ලා හැම රෙද්දම මේ කාබන් මේ කියන්නේ දැලි හැම එකේම දැලි මේ සේරම සුද්ධ කරන්න ඕනේ මේක නැත්තම් ඉවර හෙටවත් දැන් දාගෙන දැන් අද දැන් වෙලාව 5ක් හිටුවේ මේකින්ද අද බෑ හෙට මේක මේ කරගන්න මේක දැනට හොඳ ඉන්න තාම බලන්න ඕන දොලට ඉන්නක මම මේක ගහලා වෙන්න බයිට් ටිකක් දාන්න ඉන්න හරි කාමරේ ඇස් කරලා ඉවරයි හිහි කොන්දරේද නේද පොඩක් නාගෙන ෆ්‍රෙෂ් වෙලාවන් හරි පොඩක් නාගෙන කරගෙන ආවම කාමරේ ඇස් කරලා ඉවරයි ඔයිට වැඩි දෙයක් නම් කරන්න බෑ ඉතින් සල්ලි නෑ සල්ලි තියෙන නැතල ඔයිට වැඩි දේවල් කරන්න මේ ලක්ෂරි හවුසස් ලක්ෂරි රූම්ස් හදන්න බෑ මට එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ පිස්සු ඇදේ මෙන්දර තමයි තියෙන්නේ කාමරේ සුපිරින් ලයික් එකක් දාගෙන යන්න හරි කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. තව පොඩ්ඩක් ඩෙකරේෂන් පාරත් පොඩ්ඩක් දාන්න ඕන නම් පොඩ්ඩක් කියාගෙන යන්න ඔය කමෙන්ට් සෙක්ෂන් එකේ කියලා තියෙනුනේ වචන හාල් කරන්න නැතුව කියාගෙන බලන්න ඕනේ. හරිද? එඩි කියලා ඇති වෙලා නම් මේ වීඩියෝ එක මේ බලන්න නැතුව ඵලයන් ඉන්නේ. මම ඉතින් කිව්වේ නෑ නේ මේක බලන්න කියලා. මට අන්තිම වෙනකම් බැලුවා නම් උඹලා බලන්න නැතුව ඵලයන් දැන්. මේ තව බලන්න එපා. තව බලන්න දෙයක් නෑනේ. දැන් ඉවරයි. කරලා ඉවරයි සේරම. හරිද? දැන් එහෙනම් සෙත්ත පෝච්චි වෙන නැත්තම් මේ මක බැලලා ඵලයන් මෙතන. හරිද? එහෙනම් මං යනවා. ජයවා ගුඩ් බයි ගයා. හරිද? මේ තමවද මං කියන්නේ ඉතින් මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් කියලා එකක් තියෙනවා. ඒකේ ලින්ක් තියෙනවා බර ගානක්. අම්මට සිරිවෙන්නම ලින්ක් තියෙනවා. ওই ටිකෙන් එකකට හරි දෙකකට හරි තුනකට හරි හතරකට හරි පහකට හරි සේරටම හරි කමන්නේ. ගිහිලි වෙලා subscribe කරපන්, follow කරපන්. ඊට පස්සේ Discord එකක් කියලා එකක් තියෙනවා. ඒකට join වෙන්න. ඔය සේරම මේ ආතත භූතට විත තාතට කියලා මේ සේරම කරගෙන යන්න. හරිද? එතර කියන දින සේරම කිව්වා මට මචං වෝල් එකට ලයිට් ටිකක් ගහන්නත් ඕනේ ස්ට්‍රීම් කරත් නැත්නම් අවුල් ඒකින්ද ඔය ටික පස්සේ කරමු අපි පස්සේ ආයි සාමාන්‍ය ලක්ෂ 3-4ක විතර හොඳ මොඩිෆිකේෂන් පාරක් දාමු කාමරේට කෙලින්ම වාහනයක් වගේ මොඩිෆයි කරලා ගමු මේක කෙලින්ම බස් එකක් වගේ තොරම්බල් කරත්තයක් වගේ කරලා ගමු අපි ඒ ටික පස්සේ කරමු දැන් ඕනේ එහෙනම් ජයවා ගුඩ් බයි ගා පස්සේ වීඩියෝ එකෙන් හම්බෙමු